හෙලෝ කොහොමද කාලෙකට පස්සේ ව්ලොග් එකක් කරන්න හිතුවා. එකට හේතුව තමයි අද පොඩි ගමනක් යනවා. පොඩි ගමනක් නෙවෙයි පුංචි නිවාඩුවකට යනවා. යන්නේ බැංකොක්. ඉතින් මම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ටිකක් පරක්කුත් වෙලා. අද යන්නේ සබ්වේ එකේ ගිහිලා තමයි මම ෆ්ලයිට් එක ගන්න යන්නේ. එයාපෝට් එකට යන්නේ. ඉතින් ලෑස්ති වෙන්න හදන්නේ චුට්ටක් පරක් වෙලා නිසා ඉක්මනින්ම ලෑස්ති වෙනවා. බැංකොක් ටුවර් එකක් යමු අද බ්ලොග් එකෙන් මාත් එක්ක. උදේම ටිකක් නාගත්ත යන්න කලින් මාලා ලෑස්ති වෙලා ඉන්නේ. නෑවා මම මේ සීරම් එක දානවා. මේක කෙරස්ටාස් එකේ එන හෙයා සීරම් එකක්. හෙයා ෆෝල් එක වළක්ව ගන්න හොඳයි. මේක මේ සීරම් එක විනෝනා කියලා චයිනීස් බ්‍රෑන්ඩ් එකක්. ඒක හොඳ එකක්. ඒක මම ගෙනියන්නවා. එකත් බෑග් එකට දාගත්තා. මොයිස්චරයිසර් ටිකක් ගාගමු. මේක නියුට්‍රිජනා එකේ හයිඩ්‍රෝ බූස්ට් එක. කොහොමද ඔයාලට? මම ඉන්නේ චීනේ. අපේ වෙලාව දැන් උදේ 8:25යි. ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් නම් 5:55ට විතර පාන්දර. පැය දෙකමාරකට ඉස්සරහින් අපි ඉන්නේ. ෆ්ලයිට් එක තියෙන්නේ මගේ 12:00ට. සබ් එකේ යන්නත් පැයක් එකයි කාලක් යනවා. ඇති කියලා හිතනවා. ලාරෝෂකේ අන්ඩයි ක්‍රීම් එකක්. චුරු දෙයක් කරන්න ස්කින් ක්‍රියා කරගෙන අපි ඉක්මනට යමු. සන් ක්‍රීම් ටිකක් ගාගෙන යමු. මෙහෙට නම් දැන් වින්ටර් එක. වින්ටර් එක නිසා වින්ටර් එකට අඳින ඇඳුම් තමයි ඇඳගෙන යන්න වෙන්නේ. ඕප්ස්. මේක විනෝනා චයිනීස් බ්‍රෑන්ඩ් එක. විනෝනා එකේ සන් ක්‍රීම් එක. ලිප්ස්ටික් ටිකක් ගාගෙන ඔය ඇති පුංචි කරාම් දෙකක් දාගමු. හරි එහෙනම් ඉච්චර තමයි ලෑස්ති වෙමු. ඇඳුමක් දාගෙන යමු බැංකොක් තායිලන්ත. ඉතින් මම හයි ස්පීඩ් ට්‍රේන් එක අරගෙන එයාපෝට් එකට ගියා. එයාපෝට් එක තමයි බේජිං දාෂින් ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. දැන් චෙකින් වෙලා ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඉතින් හරිම නිදහස්. දැන් තියෙන්නේ මොන හරි කන්න මොන හරි කොෆි එකක් බොන්න ඕනි කියලා හිතුණා. ස්ටාර්බක් එකක් තිබුණා. ඉතින් මම එතෙන්ට ගිහිල්ලා ටූනා ඇන්ඩ් චීස් සෑන්ඩ්විච් එකකුයි කොෆි එකකුයි ගත්තා. මෙන්න මේ කොෆි එක දැන් අලුතෙන් ස්ටාර්බක් එකට ඇවිල්ලා තිනවා. ඒක හරිම රසයි. ඉතින් දන්නවද මම බැංකොක් යන්නේ තනියම. මම හිතන්නේ තනියම රටකට ඒ කියන්නේ ටුවර් එකක් විදිහට ෆස්ට් ටයිම් තමයි යන්නේ. බැංකොක් හැබැයි යන්නේ 4 වෙනි වතාවට විතර. ඒ නිසා බැංකොක් ගැන පොඩි පුරුද්දක් තියෙනවා. මේ මම දාෂින් එයාපෝට් එකේ දැකපු ලස්සන තැනක්. ෆ්ලයිට් එක එනකන්
බෝඩ් වෙන්න එනකං මේ ඉන්න තියෙන තැනක් පැසෙන්ජර්ස්ලට මේක මේ ග්‍රාස් කියන්නේ ආටිෆිෂල් ග්‍රාස් වලින් හදලා තියෙන්නේ. හරි නිකන් හරිත ග්‍රීනරි ෆීලිං එකක් දෙන මරු තැනක්. එතන මට ඔයාලට පෙන්වන්න හිතුණා. ඔන්න ඉතින් ෆ්ලයිට් එකේ නැග්ගා ඊළඟට අපි කුන්මින් වලින් ආයම බැංකොක් වලට ට්‍රාන්සිට් වෙන්න තියෙනවා. චයිනා ඊස්ටර්න් ෆ්ලයිට් එකේ හම්බුනේ පෝක් රයිස් විතරයි. ඉතින් මම පෝක් කන්නේ නැහැ. ඒ නිසා බඩිකින්න එන්න වුණා. දැන් වෙලාව 4ට විතර වෙලා. ඉතින් 7-Eleven එකෙන් ගත්තා චිකන් චීස් රයිස් එකක්. ඒක කන්න තමයි හදන්නේ. ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ තව පැයකින් විතර. පුදුමාකාර බඩකින්නක හිටියේ. මෙතන ස්ටාර්බක් එකේ බැලුවම එතන තියෙන්නේ පෝක් බීෆ් විතරයි. එකම එක 7-Eleven එකක් තිබුණා. ඒ නිසා ඒකෙන් ගත්තා මේ චීස් ඇන්ඩ් චිකන් රයිස් එක. ඒක නම් ස්පයිසි සහ රසයි. ඉක්මනට කාගෙන ගියා. බඩකින් ඊළඟ ෆ්ලයිට් එකේ කෝක් කෑම තිබුණොත් කියලා හිතලා චිකන් ස්ටික් එකක් ගත්තා. කෝකටත් ස්ටෑන්ඩ් බයි. නැත්තම් බඩකින් ඉන්න තමයි වෙන්නේ. හරි අසාධාරණ. කෝක් කෑම විතරක් දෙන එක. නේ? මම බැංකොක් ඇවිල්ලා මම trip.com එකෙන් ටැක්සි එකක් බුක් කරලා තිබුණේ මේ ටැක්සි එක. ඉතින් මාව හොටෙල් එකට ගෙනත් දැම්ම. හරිම සේෆ්. එහෙම කලින් බුක් කරලා ගියාම මොකද මේ දැන් රෑ 9:00ට විතර වෙලා. ඉතින් මම බැංකොක් වල trip.com එකෙන් බුක් කරපු හොටෙල් එක තමයි 56 සුරාවොන් කියන එක. මෙන්න මේ හොටෙල් එක. මේකේ 6th floor එකේ තමයි මගේ room එක තියෙන්නේ. ඉතින් සාමාන්‍ය හොටෙල් එකක්. හැබැයි හරිම ක්ලීන් සහ හරි සරලයි සිම්පල් ක්ලීන්. මං හිතුවා මට දවස් 4ක් ගත කරන්න මේක ඕකේ කියලා. මේකට දවස් 4ක් යන්නේ නයිට් 3යි බ්‍රෙක්ෆාස්ට් එක්ක මට රුපියල් වලින් නම් 38000ක් විතර ගියා. ඉතින් වීව් එකක් තිබුණා. මෙතන මාකට් එකක් නයිට් මාකට් එකක් තියෙනවා සහ මෙතන හරිම මේ බිසි රූටින් එකක් තියෙන්නේ මේ අවට. මම දැන් තමයි හොටෙල් එකට ආවේ. මම මේ බජට් හොටෙල් එකකුත් බුක් කළේ. ඇත්තටම මට බැංකොක් වල ඔෆිස් එකකින් වැඩක් කරගන්න තියෙනවා. ඉතින් ඒ ඔෆිස් එකට ඉතාලම ළඟ තැනක් කියලා හිතලා තමයි මම මෙතන බුක් කරේ. නමුත් රිසෙප්ෂන් එකෙන් අහලා බැලුවම ඒ ඔෆිස් එකට යන්න පැයක දුරක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපරාධේ මේ හොටෙල් එකට ආවෙත් එන්ට යන්න ලේසි කියලා හිතලා ඒත් හෙට උදෙන්ම යන්න වෙනවා සබ්වේ අරගෙන හොයාගෙන පැයක දුරින් තියෙන ඔෆිස් එකක්. අපරාධේ එතන ළඟින්ම මට හොටෙල් එකක් ගන්න තිබුණා. good morning. දෙවෙනි දවසේ උදේම ඉක්මනට ඇඳගත්තා. මොකද මට වෙලාවත් පැටලවිලා තියෙන්නේ චීනි වෙලාවයි තායිලන්ඩ් වෙලාවයි. ඒ නිසා කොහොම හරි උදේම ඇඳගත්තා. මං ආවා හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. පොඩි බුෆේ එකක් තිබුණා. සිම්පල් බුෆේ එකක්. ඒත් කෑම හොඳයි රසයි. ඉතින් මේ වෙනකොට මට අර ඔෆිස් එකකට යන්න තිබුණු නිසා මම 10ට මට එතන අපොයින්ට්මන්ට් එක තිබුණේ. ඒ නිසා මම උදෙන්ම බ්‍රෙක්ෆාස්ට් එකට ආවා. උදේ 8ට විතර ටැක්සි එකක් අරන් පැයක දුරක් යන්න තියෙනවා. හැබැයි කියන්න ඕනේ මෙහෙ ටැක්සි එක අපි බුක් කරාම එන්න ගොඩක් වෙලා යනවා. එහෙම නැත්නම් ඒගොල්ලන් මගදී පැය භාගයක් විතර කියලා කැන්සල් කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් මම බෝල් ටැප් එකකින් තමයි ටැක්සි බුක් කරේ. කොහමද විනාඩි 45ක් විතර ගියා මට මේ හොටෙල් එකට ටැක්සි එක එන්න. ඊට පස්සේ පැයකින් මම ඒ තැනට ගියා. සහ ගොඩාක් බැංකොක් වල ට්‍රැෆික්. මේ ඒරියා එකේ නම් කොහොම හරි ගොඩක් ට්‍රැෆික්. ඒ නිසා ඉතින් තැනකට යනකොට ටිකක් කල්ැත්තුව යන්න වෙනවා. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. මෙන්න මෙතන තමයි මම ආපු ඔෆිස් එක තිබුණේ. ඉතින් ආපු වැඩේ නම් කරගත්තා. පැයකට කලින්ම මම ආවා. ඒ වැඩේ හරි. මම ආසම දෙයක් මට හම්බුණා බ්‍රවුන් ෂුගර් බබල් ටී එකක්. බබල් ටී එකක් ගත්තා. තව බඩු ටිකක් ගත්තා මම.
පොඩි පොඩි gift items වගේක් ඒව නම් පෙන්වන්න බැරි වුණා. මෙතන shop එකකට ගිහිල්ලා පොඩි කෑම වගේක් තමයි ගත්තේ. ටැක්සි එකක් ඕඩර් කරලා පුදුම කාලයක් යන්නේ බලාගෙන ඉන්න ඕනේ එන්නෙත් නැහැ. එපා වෙනවා. පැය භාගයක් විතර. උදෙත් එහෙමයි. මම බයික් එකකට එන්නේ කිව්වා. බලමු බයික් එකේ අම්මෝ බයික් එක ආවා. මේ බයික් රයිඩ් එක නම් මං ගියේ මාර බයෙන්. මං හිතන්නේ මං ජීවිතේටම මේ විදිහට මේ බයික් එක කියන්නේ දෙවෙනි වතාවද කොහෙද. මාර හයියෙන් ගියා. මේ වාහන අස්සෙන් දම ගියා. යාසේ මම වීඩියෝ කරන්නත් උනා. මං හිතුවා කොයි වෙලේ හරි ෆෝන් එක බිමට වැටේ කියලා. හැබැයි ඉතින් ඒකත් මං බයික් රයිඩ් එකේ ආවා ප්ලැටිනම් මෝල් එකට. මං කොහොමත් බැංකොක් ගියේ මොකුත් shopping කරන්න නැහැ කියලා හිතාගෙනම. හැබැයි එතෙන්ට ගිහිල්ලා ෆුඩ් කෝට් එකට ගිහිල්ලා කෑම ගත්තා. කෑම නම් රසයි. මේ ගත්ත ටොම් යම් සුප් එකයි චිකන් බැසිල් රයිස් එකයි හරිම රසයි. කාලෙකින් අර මිරිස් රසට පන්නේ. ඇත්තටම මේ ටොම් යම් සුප් එක මට පොඩ්ඩක් මිස් වෙලා තිබුණේ. හරිම රසයි. කෑම ෂෝ 10 out of 10. මේ නමක් දන්නේ නැති ඩෙසර්ට් එකක් ගත්තා. ඒකට ෆෘට්ස් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් ඕනේ දේවල් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකත් හරි රසයි. ජෙලි තියෙනවා, ෆෘට්ස් නට්ස් හැමදේම තියෙනවා. ඒකත් අලුත් එක්ස්පීරියන්ස්. ෆස්ට් ටයිම් මම මේ වගේ දෙයක් try කළේ. හරිම රසයි. කොකනට් තියෙනවා, ජෙලි තියෙනවා, පළතුරු ජාති දැම්මා. nuts දැම්ම. අස ඩ්‍රින්ක් එකක් වගේ. මහන්සි කාලා හොඳටම බඩත් පිරීලා ටැක්සියක් දැම්මා. ගෙදර නෙවෙයි හෝටලේට යන්න කියලා ටැක්සියක් දාලා තියෙනවා. ඒක එනකන් ඉන්නවා. දැන් මේ හරි එච්චර shopping උත් නෑ. ප්ලැටිනම් මෝල් එකෙන් මට කියලා කිසිම දෙයක් ගත්තේ නෑ. තව එක පෑගි දෙන ඒවා ටිකක් තමයි ගත්තේ. හැබැයි හොඳට කෑවා. දැන් යන්න හදනවා. මට හරි මහන්සි. මම කෙලින්ම හොටෙල් එකට ගිහිල්ලා පොඩි රෙස්ට් එකක් අරගෙන ආයෙ මම ගියා මාකට්. මම ඇවිල්ලා ඉන්නේ නයිට් මාකට් එකකට. පට්නම් නයිට් මාකට්. මම හිතන්නේ පැට්ෆොන් නයිට් මාකට් ස්කයිලන්ඩ් වල. දැන් තමයි මේක එන්න කඩ පටන් ගන්නෙ. රෑ 12 පහු වෙනකන් තියෙනවා. ඉතින් පොඩි අයිටම්ස් ගන්න පුළුවන්. ඇත්තම කියනවා නම් මට මේ නයිට් මාකට් එකේ එහෙම ගන්න තරම් ලොකු දෙයක් තිබුණේ නැහැ. මොකද මම චයිනා කියන්නේ ගොඩක් shopping තියෙන රටක් නේ. ඉතින් ගොඩක් මේට වඩා දේවල් මට චයිනා වලදී ටිකක් රීසනබල් ගන්න පුළුවන්. මම මේකෙදි එක්ස්පීරියන්ස් කරේ ඇත්තටම මේ ආමම් මසාජ්. ඒකට ගොඩාක් ස්පා තියෙනවා මෙහෙ. මට ෆුට් මසාජ් එකක් ගන්න හිතුණා. ඒකත් ගත්තා. පැයක් සනීපයි. සහ මෙහෙ ගොඩක් එක්ස්පීරියන්ස් කරන්න තියෙන්නේ මට හිතෙන්නේ ෆුඩ්ස්. ඉතින් විවිධ කෑම වර්ග ගොඩක් රසට තිබුණා. මම මෙතනින් නූඩල් එකක් ගත්තා. සී ෆුඩ් නූඩල් එකක්. ඒක රසයි ගොඩක්. හැබැයි ඉතින් මේ වගේ තැන් වලට ආවම මේ හෙල්ත් එක ගැන හිතන්න බැහැ. ඉතින් එක්ස්පීරියන්ස් කරන්න තියෙනවා. බැංකොක් ආව නම් ස්ට්‍රීට් ෆුඩ් කන්න නැතුව වැඩක් නැහැ. ඒ හින්දා මම ගත්තා ස්ට්‍රීට් ෆුඩ් නූඩල් එකක්. මේක මේ සෞඛ්‍යයට හෙල්ත් එකට නම් කොහොමද කියන්න දන්නේ නැහැ. නමුත් හරිම රසයි. පස්සේ ඉතින් ආයෙ ඩයට් කරලා ජිම් එකට යනවා. ඒ වුණාට මේ ආපු ට්‍රිප් එකේ මම හොඳට කාපු එක තමයි කළේ.
මේ බැංකොක් වීඩියෝස් වල නිතරම වෛරල් ගිය එකක් තමයි මේ රොටි එක. නටෙලා බනානා ඇන් නටෙලා රොටි එක. මම බනානා නම් ආස වුන්නේ නැහැ. මම මැංගෝ ඇන් නටෙලා රොටි එකක් තමයි ගත්තේ. ඉතින් ඒකත් ගොඩක් ස්වීට් හැබැයි ඒත් රසයි ඉතින් කෑවා එකක් පොඩ්ඩක් මට කාලා බලන්න ඕන වුණා. මොකද මම මේක ඒ වගේ රොටියක් කාලා තිබුණ නැති නිසා කලින්. Thank you. ආයේ විශේෂම දේ තමයි මම එනකොටම හිතාගෙන ආවා මට ආසම දෙයක් කරන්න ඕනේ මතක හිටින්නත් එක්ක කියලා. ඉතින් ගොඩක් ඔය TikTok වීඩියෝස් සහ මේ බැංකොක් වල දේවල් trip.com එකේ උනත් සජෙස්ට් කරා මොනවද කරන්න තියෙන්නේ කියලා එක එක ට්‍රිප්ස් තිබුණා. මම ඒවා බුක් කරේ නෑ trip.com එකෙන්. ඒක ටිකක් ගොඩාක් තැන් වලට යනවා. නමුත් මම හිතුවා වැට් අරුන් ටෙම්පල් එකට යන්න ඕනි කියලා. හරි ලස්සන තැනක්. හැමෝම බැංකොක් එන අය යන තැනක් වැට් අරුන් ටෙම්පල්. ඉතින් මම හිතුවා මම තනියම යනවා එක කියලා. ටැක්සි එකක් දාගෙන වැට් අරුන් ටෙම්පල් ගියා. ඒ ගියේ ෆොටෝ ෂූට් එකක් කරන්නම ඕනි නිසා. ඉතින් වැට් අරුන් ටෙම්පල් එකේ ෆොටෝ ෂූට් එක හරිම වෛරල්. ගොඩක් අය ආසයි. ඉතින් මට ආස හිතුණා එහෙම ෆොටෝ ෂූට් එකක් කරන්න. ඒ නිසා ගිහිලා බලමු කොහොමද මට ගියපු වියදම් මොනවාද ඇඳුම ඒ ට්‍රැඩිෂනල් තායි ඩ්‍රෙස් එක රෙන්ට් කරන්න ඕනේ. එතකොට ජුවලරි ඒ කියන්නේ ඇක්සසරිස් සහ හෙයා මේකප් කුඩයක් ගත්තා. ඒවට වෙන වෙනම ගෙවන්න වුණා. මම දාන්නම් කීයද ඒවට ගියපු ගණන් කියලා. හැබැයි මම එතන එකපාරටම යනකොටම අඬ ගහපු කඩේකට ගියා. නමුත් මට පස්සේ මම යනකොට ටිකක් දුරින් මම දැක්කා ඩ්‍රෙස් එක රෙන්ට් කරනවා නම් බාත් 150ට ඇක්සසරිස් සහ මේකප් හෙයාර් ඩ්‍රෙස් ඔක්කොම නොමිලේ කරලා දෙනවා කියලා. ඒකට එහෙම shops තිබුණා. නමුත් මම ගියපු තැන වෙනම charge කරා එකින් එක. වැඩිම ගණනක් ගියේ කැමරාමන්ට බාත් 1500යි. හැබැයි ඒක වර්ත් කියලා හිතනවා ෆොටෝස් ටික දැක්කම. ඉතින් ඒක බලමු. මම හිටපු හොටෙල් එකේ ඉඳන් විනාඩි 45ක වගේ දුරින් මේ ටෙම්පල් එක තිබුණේ. මේ ටැක්සි එකේ ලේඩි ඩ්‍රයිවර් කෙනෙක් තමයි ආවේ. ඉතින් මගේ බර්ත්ඩේ එකත් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ දවස්වලටමයි. ඉතින් අලුත් එක්ස්පීරියන්ස් එකක් ආයෙම ඇඳුම් වලට මට රෙන්ට් කරන්න බාත් 150ක් ගියා. මම සිලෙක්ට් කරගත්තා මම කැමති ඇඳුම. ඒගොල්ලන් මාව අන්දනවා මෙන්න මේ රූම් එකට එක්ක ගිහිල්ලා. ඊට පස්සේ මම මේකප් ගත්තා, ඇක්සසරිස්, හෙයා කරගත්තා, ඒ වගේම අම්බ්‍රෙල්ලා එකක් ගත්තා. ඉතින් ඒවට වෙනම ගෙවන්න වුණා. මේ වගේ shops ගොඩාක් එතන තියෙනවා. මේක තමයි අවුට්ලුක් එක. ෆොටෝ ෂූට් කරන්න මම කැමරාමන් කෙනෙක්ව හයර් කරා 1500යි බාට් එයාට. ඉතින් එයා හරිම සපෝටිව්. මගේ ඔක්කොම බෑග් ටිකත් එල්ලගෙන එයා මට ෆොටෝස් අරන් දුන්න ෆොටෝස් 80කට වැඩි ගණනක් ගත්තා. ඉතින් එයා ඔක්කොම ෆෝසස් කොහොමද කියලා මට කියලා දෙනවා. ඉතින් ඒ විදිහට ගත්තා. හැබැයි මම ෆස්ට් ටයිම් තමයි මේ වගේ අවුට්ඩෝ ෆොටෝ ෂූට් එකක් කරේ. වාන්නේ පන්සල හරිම ලස්සනයි. ගොඩක් ෆොරිනර්ස්ලා හිටියා. ඉතින් ගොඩක් අය මේ එක්ස්පීරියන්ස් එක ගත්තා. ඉතින් මගේ ජීවිතෙත් අමතක නොවන අත්දැකීමක්. එයා මෙන්න මේ විදිහට තමයි මට ෆොටෝස් ටික අරන් දුන්නේ. බලන්න මම ඊළඟට මේකේ දාන්නම්. එයා ගත්තු ෆොටෝස් වලින් කීපයක් ඇත්තට මේවා ලස්සනයි. ඊළඟට මම ආයෙත් පළවෙනි වතාවට මැංගෝ ස්ටිකි රයිස් එකක් ගත්තා. දැන් මම හොටෙල් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ. එතන තිබුණු රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා මේ ලන්ච් එක මගේ මැංගෝ ස්ටිකි රයිස් ඔන්න ෆස්ට් ටයිම් මම එක්ස්පීරියන්ස් ටයිම් තමයි මැංගෝ ස්ටිකි රයිස් try කරේ. මම හරියට
කිරිබත් සීනි දාපු කිරිබත් වලට අඹ දාගෙන කනවා වගේ. දැනන් හිටියේ නෑ කොයි වගේද කියලා. අද තමයි ඒක දැනගත්තේ. සීනි දාපු කිරිබත් වලට අඹ දාගෙන කනවා වගේ මේ ස්ටිකි රයිස් එක නම්. මම හිතන්නේ මේක ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් ෆුඩ් එකක් වෙන්න ඇති. ගොඩාක් මම ওই බැංකොක් වීඩියෝස් වල දැකලා තියෙනවා මැංගෝ ස්ටිකි රයිස් කනවා. ඊළඟට මම ওই තැන තැන ඇවිදලා තව ෆුඩ් කෝට් එකක් හම්බුණා. කෑම නම් ඉතින් තායිලන්ඩ් තමයි. මෙතන මේ කුකී ක්‍රීම් කොෆි එකක් ගත්තා. හරිම රසයි ඒකත්. මේකට උනේ බාත් 125ක් වගේ. ඇත්තටම චයිනා වලින් වියදම් චයිනා යුවාන් වලින් අපි වියදම් කරනකොට ලාභයි තායිලන්ඩ් වල. මොකද යුවාන් එකක් බාත් 4.5ක්. දැන් රෑට කන වෙලාව හරි. මේ තවත් සීෆුඩ් නූඩල් එකක් ගත්තා මම. ස්පයිසි කියලා ඉල්ලුවට එච්චරම ස්පයිසි නෑ. but not bad. shape. මේක තමයි රසම. කුකී ක්‍රීම් එක. ඕරියෝ කුකී ක්‍රීම් එක රසයි. නූඩල්ස් එකත් shape. හැබැයි මීට වඩා රසට මම ස්ට්‍රීට් ෆුඩ් වලින් ස්ට්‍රීට් එකේ කාපුවා රසයි මීට වැඩිය. මං ඉන්න හෝටලේ ඉස්සරහම තියෙන බර්ගර් කිං එක. ඊට එහා පැත්තේ තියෙන ස්ටාර්බක් එක. පාර පැනපු ගමන් තියෙන්නේ පට්ටොම් නයිට් මාකට් එක. ඉතින් රෑට බඩගින්නක් ආපු හැටිය චට් කාලා එනවා ඉස්සරහට. ඊයේ නයිට් මාකට් එකෙන් කාපු හින්දා අද රෑ මට හිතුණා බර්ගර් කිං එකෙන් කන්න කියලා. සා බර්ගර් එකක් කන්න ආවා. මම නිදාගන්න කියලා කොහොමද දත් මැදලා ගිහිල්ලා හිටියේ. අවස ඇත්තටම කෑවා. නූඩල්ස් කාලා. කොපි එකකුත් බීලානේ ගියේ. 8-9 වෙනකොට අපුණි වඩිකින්නක් ආවා. පල්ලෙහාට බැහැලා ඔකකින් එකකින් කන්න ඕනේ කියලා හිතුවා. තනියෙන් කොහේ ගමනක් ආවම මොකද ඔයගලන්ට හිතෙන්නේ? මාරු නිදහසක් දැනෙන්නේ. තායිලන්ඩ් ආවේ තනියම. හිතුනම කනවා, බොනවා, හිතුනම ඇවිදිනවා, හිතුනම නිදා ගන්නවා. ඔයගොල්ලෝ ආවකට ගිහලා තියනවාද විදියට? තනියෙන් කොහේ හරි ඇවිදින්න. රටකට නැත්තම් ලංකාව ඇතුලේ හරි එහෙම. හැබැයි සේෆ් මෙහෙ චීනේ තායිලන්ඩ් වල මම එහෙම එච්චරම දන්නේ නැහැ. නමුත් ඉතින් හොටෙල් එකේ ඉන්න විදින්න එහෙම ප්‍රශ්නයක් නැහැ. සේෆ්. මොකක් මාර ෆීලිං එකක්. නැත්නම් කිසිම තනිකමක් දැනෙන්නේ නැහැ. ජීවිතේ තනියෙන් වුණත් විඳින්න පුළුවන්. තනියෙන් තමයි හොඳට විඳින්න පුළුවන් කියලා මට හිතෙනවා. එක්කෙනාට එක විදිහ ඇති. මට නම් හිතෙන්නේ එහෙම තමයි. මං විදිහට ජීවත් වෙනවා. හෙට මගේ බර්ත්ඩේ එක. මගේ බර්ත්ඩේ එක මේ පාර උදා වෙන්නේ තායිලන්තයේ බැංකොක් වල. අද නොවැම්බර් මාසේ 29 වෙනිදා මගේ බර්ත්ඩේ එක. Happy birthday to me. ඉතින් බැංකොක් වලදී තමයි ඔන්න බර්ත්ඩේ එක ආවේ. ඒකත් 아무තු එක්ස්පීරියන්ස් එකක්. කොහොම හරි අද මම චෙක් අවුට් වුණා හොටෙල් එකෙන් back to China. ඉතින් China Eastern flight එකේදීත් ලස්සන වැඩක් වුණා. මගේ බර්ත්ඩේ එක දවස නිසා එයාලා මට සර්ප්‍රයිස් විශ් එකක් දුන්නා. චූටි කේක් එකකුත් එක්ක. ඉතින් ඒක නම් අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම ඒකට මම ගොඩක් ආස වුණා. thank you so much China Eastern Airlines. ඊළඟට මම චයිනා වලට ගියාම අපේ ගෙදර ගියාම එහේ මගේ යාළුවොත්
මට කේක එකක් දීලා ෆ්ලවර්ස් දීලා විශ් කලා. ඉතිං හැමදේටම සුති බ්ලෙස් එකක් බර්ධ්ඩ එක. ඉතිං ඔන්න බැංකොක් ටුවර් එක ඉවරයි. මේ ව්ලොග් එකත් ඉවර වෙනවා එතනින්. ආයමත් මොනහරි අලුත් එක්ස්පීරියන්ස් එකක් එක්ක ඔයාලත් එක්ක දේවල් බෙදා හදා ගන්න.